Welcome to Virtue Vibes with Pirigamage. අද අපි කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ මිනිසුන්ගේ විශ්වාස ගැන. අපි කවුරුත් දෙයියෝ ඇදහුවත් නැදත් අනේ දෙයියනේ කියලා කියවෙනවනේ අපිට හැමදේම හොඳින් සිද්ධ වෙනවා නම් අපිට දෙයියෝ හොඳයි. අපිට හැමදේම අවුල් වෙනකොට අපි දෙවියන්ට බයයි. ඔය ගැන සම්බන්ධ චූටි කතාවක් මම කියන්නේ. මම කුඩා කාලේ ඒ කියන්නේ ඕලෙවල් විතර වගේ වයසේදී මට හිටියා පෑන මිතුරෙක් පෙන් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ජර්මනි. ඉස්සර කාලේ ඔය අපි ඉගෙන ගන්න කාලේ පෑන මිතුරා ගැන ළමයි ගොඩක් උනන්දුයි ඉංග්‍රීසි හදා ගන්නත් එක්ක පෑන මිතුරා කරනවා. එහෙම අවධියක තමයි මටත් උන් පෑන මිතුරෙක් හිටියේ. මම කියන්නේ ඒ කාලේ අපි හිටියේ තිරුවමලේ පෙන්කුමාරේ යුද්ධය තදින් පැවතුණු කාලයක්. යුද්ධයට වඩා තිබුණ දෙමළ සිංහල කෝලාහලයක් නෙමෙයි. එහෙම කලබලකාරී වාතාවරණයක් තිබුණු කාලයක මට මාස 3-4ක් විතර ඒ ළමයට ලියුමක් කියන්න බැරි වුණා. පස්සේ මම ලියලා ගියා මේ විදිහේ මහා කලබලකාරී තත්ත්වයක අපි ඉන්නේ අපිට බොහොම කරදර වුණා. එතකොට මට ඒ ළමයා පොඩි කතාවක් ලියලා යවුවා. මේ කතාව මට අදටත් මතකයි. එක්තරා මිනිහෙක් වෙරළක් දිගේ ඇවිදගෙන යනවා. මුල කොටස එයා හිතා හොඳින් ඇවිදගෙන යනවා. අපස්ථාවක් නෑ. ටිකක් දුර යනකොට එයාට පොඩි වෙරළේ බාධක තේරෙනවා. ගමන යන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වෙලාවේ එයා හැරිලා බලනවා නිකමට පිටිපස්ස. බලනකොට එයාට පේනවා වෙරළේ දෙදෙනෙකුගේ පාසටහන්. එයා කල්පනා කරනවා කොහොමද දෙන්නෙක්ගේ පාසටහන් දෙන්නේ මම විතරනේ යන්නේ. who is the other one? එතකොට එයාට ඇහෙනවා කටහඬක් පරිසරයෙන්. බයෙන්ද පාදරුවා මම ඔබ ආරක්ෂා කරන දෙවියන් මම ඔබත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා. අර මනුස්සයා බොහොම සන්තෝෂෙන් ගමන ඉතුරුට යනවා. බය නැනේ දැන් මාත් එක්ක දෙවියෝ ඉන්නවා. යන්න ගමන අපහසු වෙනවා. ඉතාමත් අපහසු ගල් උඩින් පැනගෙන වැටිලා තුවාල වෙවි දැන් ගමන ඉතුරුට යනවා. එයා නිකමට වගේ ආපහු හැරිලා බලනවා. හැරිලා බලනකොට එක පාසටහනයි තියෙන්නේ. හිතට මා දුකක් වගේම කේන්තියක් ඇති වෙනවා. දැන් දෙවියෝ මාව බලා ගන්නවා කියවනේ. දැන් කෝ දෙවියන් වහන්සේ කියලා යාට කියවෙනවා. එතකොට නැවතත් අර කටහඬ ඇහෙනවා. එතකොට යා කියනවා දරුවා ඔය පාසටහන නුඹේ නෙවෙයි මගේ. මේ ටික දුර මම නුඹව කර තියාගෙන ආවේ. ඒ නිසා ඔබ ජීවිතයේ අමාරුකම් එනකොට අපහසුකම් එනකොට දෙයියොත් අපි දිහා බලන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. එයා ඉන්නවා. එයා ඔබට උදව් කරනවා. අවශ්‍ය වන්නේ ඔබට ඔබ කෙරෙහි තියෙන විශ්වාසය පමණයි. ඒ විශ්වාසය තියෙනවා නම් ඔබට සියල්ල ජය ගන්න පුළුවන්. මම මේ චූටි කතාවක් කිව්වේ මගේ අත්දැකීමක් අතුරෙන් ඔබට ජීවිතයට යමක් ඉගෙන ගන්න. ඔබ ජීවිතයට යමක් එකතු කරගත්තා නම් ඒ කතාවෙන් මේ වීඩියෝ එක subscribe කරන්න, like කරන්න, තව යාළුවෙකුට බලාගෙන share කරන්න. අපි නැවතත් මේ වගේ චූටි කතාවකින් හම්බ වෙමු. Thank you very much.